සුබම සුබ ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම ඩේ ව්ලොග් එකක් තමයි අරන් ආවේ. මගේ මහගෙදර ගත වුණු දවස් කීපයක් තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න මම අරන් ආවේ. මේක නම් ඉතින් ටිකක් පරණ වීඩියෝ එකක්. ඉතින් කියන්නකෝ ඔයාලට මේ පරිසරය දැක්කහම මොකද හිතෙන්නේ? ඉතාමත් වියලි කාලගුණයක් තියෙන කාලෙක තමයි ඉතින් මම අපේ ගෙදර ගියේ. අපේ ජීවිතත් ඒ වගේ. හැමදාම ලස්සනටම තියෙන්නේ නෑ නේද? දුක, කනගාටුව හැමදේම තියෙනවා. ඉතින් මේ කාලගුණෙත් ඒ වගේ. සමහර කාල තියෙනවා වැස්ස වැහැලා හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලේ තියෙන වැස්ස අඩුයි. ගොඩක්ම වියලි කාලගුණයක් තමයි. අපේ ජීවිතෙත් ඉතින් ඒ වගේම තමයි. අද ඉතින් අපි ගෙදර ආව දවසේ අපේ තාත්තා විශේෂ වැඩක් දාගෙන තිබුණා. ඒ කියන්නේ අපි හැමෝම ඉන්නකොට තමයි තාත්තා ගෙදර කිරි උතුරන්න ලෑස්ති කරන්නේ. ඉතින් අදත් ඒ වගේ දවසකට තමයි ඉතින් අපි ආවේ. ඉතින් අපි බලමු අපේ ගෙදර කිරි උතුරන්නේ කොහොමද කියලා. සමහර අය මේකට දේවදානය කියලාත් කියනවා. අපේ පැත්තෙන් ඉතින් කියන්නේ දෙවියන්ට කිරි උතුරනවා කියලා තමයි. ඒක ගොඩක්ම වෙන්නේ අපි කුඹුරු වැඩ කරනවානේ. කුඹුරු වැඩ කරලා මුලින්ම ගන්න අස්වැන්න තියෙනවානේ. ඒ මුලින්ම ගන්න අස්වැන්න දෙවියන්ට තමයි මුලින්ම අයින් කරන්නේ. මුලින්ම බුද්ධ පූජාවට අයින් කරලා ඊළඟට මේ දෙවියන්ට පූජා කරනවා. ඒ වී විකුණලා තමයි මේ අවශ්‍ය බඩු හැමදේම ගන්නෙ. ඒ වගේම ධානෙට ගන්නෙත් ඒ අයින් කරන වී වලින්ම තමයි. අපි හෙට තමයි ඉතින් කිරි උතුරන්නේ. ඒකට අවශ්‍ය හැමදේම එකම තැනකින් තියාගත්තා. පළතුරු ටික අවශ්‍ය අනිත් අඩු වැඩි ඒ වගේම ඒවට ඕනේ වෙන භාජන හැමදේම සෝදලා කරලා තිබුණා. මේ ඉතින් පහුවදා උදේ පාන්දර 5ට විතර ඇති. ඒකට ඉතින් ගෑනු අය නම් සම්බන්ධ වෙන්නෙම නැහැ දානේ හදන්න. ගමේ ඉන්න මාමලාට කලින්ම දැනුවත් කරනවා කිරි උතුරනකොට. එතකොට එයාලා තමයි ඉතින් උදේ පාන්දරින්ම ඇවිල්ලා මේ වැඩ හැම දෙයක්ම කරන්නේ. පොල් ගාන එකේ ඉඳන් හැමදේම කරන්නේ මාමලාම. අපි නම් කොහොමටවත් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක දෙවියන්ට කරන ගෞරවයක් විදිහට තමයි ඉතින් එහෙම කරනවා කියන්නේ. මේ ඉතින් උදේ පාන්දරම කිරිබත් එක ලෑස්ති කරගන්න විදිහ. ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ නම් මීට වඩා කිරි උතුරනකොට තියෙන චාරිත්‍ර වාරිත්‍ර තියෙනනේ හැමදේම කරනවනේ. දැන් එන සමාජෙත් එක්කද මන්ද ඒ හැමදේම ගිලිහිලා යනවා වගේ තමයි දැනෙන්නේ. ඉස්සර හැම ගෙදරක වගේම කිරි උතුරනවා. දැන් නම් මට දැනෙන විදිහට දැන් ඒක ගොඩක්ම අඩුයි. ගොඩක්ම වෙලාවට කරන්නේ මහියංගනේ දේවාලෙට අරන් ගිහින් ඒ අවශ්‍ය හැමදේම දෙවියන්ට පූජා කරන එක ගොඩක් වෙලාවට දැන් හැමෝම කරන දෙයක්. එහෙමත් කෙනෙක් තමයි මේ විදිහට කිරි උතුරනවා දැන් නම් මන් දකින්නේ. මේ ඉතින් කරන්නේ කිරි දානේ පූජා කරන්න යාතිකා කරනවනේ. යාතිකා කරන්න අවශ්‍ය යහන හදන එක. ඒ අතරේ මේ මාමලා කිරිබත් එකට අවශ්‍ය ඒවා අඩු වැඩි දාලා හැමදේම කරලා කිරිබත් එකත් හදා ගන්නවා. කිරිබත් එක හැදෙන අතරෙම මාමලා ටික දෙනෙක් යහන හදනවා. තව කට්ටියක් පළතුරු කපනවා. ඔය විදිහට තමයි ඉතින් කට්ටිය බෙදාගෙන වැඩ ටික ඉක්මනින්ම ඉවර කරගන්නේ. කිරි දානේ උතුරනකොට කපු මහත්තයෙක් ඉන්නවා හැම ගමකම වගේ. ඉතින් ඒ කපු මහත්තයා ඇවිල්ලා තමයි මේ යාතිකා කරලා දෙවියන්ට ආශිර්වාද කරලා දෙවියන්ට පින් දීලා ගෙදර ඉන්න අයටත් ආශිර්වාද කරලා ඔය විදිහට තමයි ඉතින් යාතිකා කරන්නේ.
ඔයාලත් දකින්න ඇති නේද මේ හක් ගෙඩිය පූගනවා. ඇත්තටම මතක් වෙන්නේ පුංචි කාලේ. මොකද අපි ගෙදර ඉන්න කාලේ ඉස්කෝලේ යන කාලේ එහෙම කොහේ හරි ඇහෙනකොට හක් ගෙඩියක් පූගන සද්ද අපි දන්නවා ඒ තැන තමයි මේ කිරි උතුරන්නේ කියලා. ඉතින් ඉක්මනටම උදේම නැගිටලා ලෑස්ති වෙලා කිරි උතුරන දිහා හොයාගෙන යනවා. ඇත්තටම දැන් ඉන්න තාක්ෂණීය දියුණුවද මන්දා දැන් ඉන්න ළමයි නම් ඇත්තටම එහෙම යන්නෙම නැති තරම් මේ එහෙම හක් ගෙඩිය පූගන සද්ද ඇහෙනකොටත් මතක් වෙන්නෙම අපේ පුංචි කාලේ. ඉතින් මේ කිරි දානේ දැන් යාතිකා කරලා ඉවර වෙලා මේ විදිහට පුංචි අය හැමෝටම බෙදලා දෙනවා. හැමෝටම ඒ කියන්නේ ලොකු කුඩා හැමෝටම දානේ මේ විදිහට කොළවලට තමයි බෙදලා දෙන්නේ. ඇත්තට මේක හරිම සුන්දරයි. ඔයාලත් මේ විදිහට කාලා ඇති. ඉතින් ඔයාලා මේ දකින්නේ වෙන දවසක්. ඊට පහුවෙනිදා ඉතින් පහුවෙනිදා අපි හැමෝම පුංචි ගමනක් යන්න ලෑස්තිලා තමයි මේ ආවේ. ඉතින් බලන්නකො හරිම ලස්සන තැනක් තමයි මේ තැන. වියලි කලාපේ වුණත් හරිම ලස්සන තැනක්. වීඩියෝ එක ඉස්සරහට යමුකෝ අපි මේ ලස්සනම තැන මොකද්ද කියලා බලන්න. ඔයාලා මේ දකින්නේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ වෙන් වෙන මායිම. දිස්ත්‍රික්ක දෙක මායිම් වෙන්නේ මේ ගඟේ. මේක තමයි හීන් ගඟ. හීන් ගඟට තමයි ඉතින් අද අපි ආවේ. මෙතනින් නාන්න තමයි ඉතින් ආවේ. බලන්නකො වීඩියෝ එක තව චුට්ටක් ඉස්සරහට කොච්චර ලස්සන පරිසරයක්ද මෙතන තියෙන්නේ කියලා. ගොඩක් අය මේ ගඟ ගැන අහලා ඇති. මෙතන ප්‍රධාන පාරේ හරි අපූරු සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ මේ යටින්ම යන්නේ ගඟ. ඊට උඩින් ඇලක් යනවා. ඒ කියන්නේ මිනිපේ ඇල යනවා. ඊට උඩින් පාර. එතන ගිනිපෙට්ටි පාලම කියලා තමයි කියන්නේ. ගොඩක් අය මේ තැන දන්නවා. ඉතින් අපිත් අද තමයි මුල්ම වතාවට මෙතනට ආවේ අනිකට් එකට. බලන්නකො වතුර අඩු වුණත් මේ වීලි කාලගුණෙත් එක්ක වතුර ප්‍රමාණය නම් ටිකක් අඩුයි. ඒ වුණාට හරිම ලස්සනයි. වතුරත් සීතලයි. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna. මේ පේනවද? අපේ පුංචි බබත් වතුරට හරිම ආසයි. ඉතින් එයාගේ පුංචිලා දෙන්නත් ඉතින් මෙයාගේ වයසටම වැටිලා කරන වැඩ. එදා දවස නම් අමතක නොවන දවසක්. මොකද මේ විදිහට අපේ බබත් මුල්ම වතාවට තමයි මේ විදිහට ගඟකට බැහැලා ඇති තරම්. ඒ කියන්නේ පැය 3ක් විතර අපි වතුරේ හිටියා. මෙතන නම් වතුර පොඩ්ඩයි ඒ වුණාට මීට පොඩ්ඩක් එහායින් වතුර හොඳටම තිබුණා. මෙයාට සෙල්ලම් කරන්න ඕනේ නිසා තමයි මෙතන හිටියේ. ඉතින් අපි එතනින් නාලා දවල්ට කෑමත් කාලා මේ යන්නේ හවස මහියංගනේ පෙරහැර බලන්න. ඉතින් මේ ට්‍රැක්ටරේ යන කට්ටිය දැක්කහම අපේ පුංචි කාලෙත් මතක් වෙනවා. මොකද පුංචි කාලේ අපිට වාහන තිබුණේ නෑනේ. ගොඩක් වෙලාවට ලෑම් මාස්ටර් වල තමයි ගෙදරින් ධම්ම යන්නේ පෙරහැර බලන්න. ගිහින් එනකොට පහුවදා දවල් වෙනවා. හරිම සුන්දර මතකයක් තමයි ඉස්සර තිබුණේ. මේ තියෙන ඉතින් මහියංගනේ පාලම මහවැලි ගඟත් එක්කම තියෙන පාලම. මෙතන නම් ගොඩක් අය දන්නවනේ. ඉතින් ඔය විදිහට තමයි අපි මහියංගනේට එනකන් ආවේ. මමත් මහියංගනේට ආවේ සෑහෙන කාලෙකින්. ඉස්සර ජොබ් එකට එන කාලේ ආවට පස්සේ ගොඩක් කාලෙකින් තමයි මහියංගනේට ආවේ. හැමදේම වෙනස් වෙලා. මේ ඉතින් හවස පෙරහැර පටන් ගත්ත අවස්ථාවෙම හරිම ලස්සනයි. ඉතින් එදා දවසේ පෙරහැර ඔය විදිහට තමයි ඉතින් ඒ දවස් දෙක අපේ ගත වුණේ. වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලගේ මම සමාව අයදිනවා. ඒ වගේම මගේ වීඩියෝස් බලලා හොඳයි කියලා හිතෙනවා නම් මාව
සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට ගත වුණ මගේ පුංචි දවස් දෙකක් තමයි මම මේ අරන් ආවේ. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ ලස්සන දවසක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.